ඒක එක්කෙනාට කියන්න යන්න එපා අනේ මට මේ දේවල් දෙනවා පිට වෙන්න. කපුව මොකද කරන්නේ? ආරංචිනෝනේ වෙන දේවල් පත්තරවල තියෙන්නේ. ඕම් ඕක තමයි වෙන්නේ අනිත් අයට කියන්න කියෝ. කියන්න යන්න එපා. මහා සෑයට ගිහිල්ලා දුක කියන්නේ. දුක ආන්න පෙර ආත්මේ දෙවිවරු හරි ඉන්න පුළුවන්. දැන් සමහර අවස්ථා තියෙනවා දරුවනේ එහෙම. බුද්ධ කාලේ එහෙම එකක් වුණා. සානු කියලා භික්ෂුවක් හිටියා. පොඩි නම. මේ පොඩි නම ලස්සනට බණ කියනවා. බණ කියලා මේ මගේ අම්මාට අයිති වේවා කියලා තමන්ගේ අම්මා වෙන එකලා පින් දෙනවා. අම්මා වෙන පළාතක ඉන්නේ. පෙර ආත්මේ අම්මා කෙනෙක් කියන යකින්නියක් වෙලා. මේ යකින්නිය අනුමෝදන් වුණා. සාදු සාදු කී. දැන් පොඩි නම යන්නේන අවස්ථාවල අර පෙර ආත්මේ යකින්නි පස්සේ කියනවා. දැන් මේ පෙර ආත්මේ යකින්නි කවුද? මේ පින් අනුමෝදන් වෙන්නේ යකින්නි ඉෂ්ට දේවතාව බවට පත් වුණා. දැන් ඒතකොට යකින්නිට යක්ෂ සභාවේ ගියාම හරි සැලකිලි. අර සානු පොඩි නමගේ මේ අම්මනේ මේ පෙර ආත්මේ මෙයාගේ දරුවා වෙලා හිටපු කෙනෙක්නේ දැන් අර මනුස්ස ලෝකේ අර මේ සානු වෙලා ඉන්නේ කියලා දැන් යකින්නිට යක්ෂ සභාවේ හරි සැලකිලි. දැන් මොන සානු පොඩි නම තරුණ වයසට ආවා. ඇවිල්ලා දැන් තීරණය කළා පොඩි නම සිවුරු අරින්න. තීරණය කළා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කිව්වා ඇහුවා මේ අම්මව මොකද පොඩි හාමුදුරුවෝ මේ කෙස්රවුල් වවාගෙන මොකද කියලා. අනේ අම්මා මට ඉන්න බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. අම්මා මට බෑ මම මේ ගිහි ජීවිතේ අනේ පුතේ ගිහි ජීවිතේ ගත කරන්න එපා. පේන්නේ මේ අපි විඳින දුක කියලා ඇහුවා. ඊරවතුක බෑ මට නම් බෑ කිව්වා. එහෙනම් ඉන්න මම දැන් මේ දාන ටිකක් ඉස්සෙල්ලා හදලා දීලා පස්සේ මං සරම කමිසයක් අර දෙන්නම් කිව්වා. අම්මා හාල් ගන්න පටන් ගත්තා. දැන් කුස්සියට ගිහිල්ලා. හාල් ගරද්දී අර යකින්නි බැලුවා කෝ කියලා මේ අපි මගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කෝට්ටේ බැලුවා පුත්‍රයා සිවුරු අරින්න දැන් හදන්නේ. යකින්නි බැලුවා ඈ මේ සිවුරු අරින්න. බැලුවා මේක සිවුරෙලුත් මට යක්ෂ සභාවේ මහ විල්ලැජ්ජාවක් කිව්වා. කියලා මොකද කළේ? එකපාරට අර මේ සාන පොඩි නමට අර යකින්නේ දිස්තියක් ධම්මලා පෙරලිව බෙල්ල හරවලා පෙරලිලා වැටලා සෙම දාගෙන වැටලා ඉන්නවා. දැන් මනුස්සලෝකේ අම්මා දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා අනේ මගේ පුතාට මේ මොකද වුනේ? මම අහලා තියෙනවා මේ මහා පොයට අටවක පොයට පින්දහම් කරලා පින් අනුමෝදන් කරන අයට මෙහෙම වෙන්නේ නැtei කියලා. සිල් දකින්නට මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා මේ මොකද වුනේ කියලා කිව්වා. ඊට පස්සේ යකින්නේ මොකද කළේ? දිස්තියෙන් කිව්වා මේක සිවුරෙන් යන්නේ මේකයි මම මේක කළේ. මම මේකට සිවුරන්න දෙන්නේ නැහැ කිව්වා. ඊළඟ යකින්නේ අතෑරියා. ඊට පස්සේ සීයා පොඩි නම බැලුවම දැන් පොඩි නම බිම පෙරලිලා ඉන්නේ. ආයේ ඇඟපත ගසා දාලා පුටේ වාඩි වෙලා ඇහුවා අයියා අම්මා මේ අඬන්නේ මේමක් වෙලාද කියලා ඇහුවා. අනේ පුතේ මෙන්න මෙහෙම එකක් වුණා කිව්වා. එදා පොඩි නම බය වුණා. සිවුරේ නැහැ. ඊට පස්සේ උපසම්පදා වුණා වීරිය ගත්තා. සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, රහතන් වහන්සේ නමක් වුණා. බුද්ධ ශාසනය බැබලෙව්වා. රහත් වෙන්න පිරිතිබිච්ච අයත් කෙලෙස් ඇවිල්ලා සිවුරෙන් යන්න ගියා. බේරුවේ කවුද? පෙර ආත්මේ අම්ම වෙලා හිටපු යකින්නේ. ඔය වගේ අපිට සංසාරේ කොච්චර ඇද්ද? ඔයතර ඔබ ගිහිල්ලා මහාසය වන්දනා කරලා කිව්වොත් සමහර ඔබේ පෙර ආත්මේ පින් කරපු මුත්තකෙදි මිත්තනියන් දේවතාවයෙක් කියලා මහාසය වඳින්න වෙන වෙලාවෙ දැක්කා. වෙන්න බැරිද ඒක? පුළුවන් නේ. උපකාර කළා. වෙන්න පුළුවන් දෙයක් මම කියන්නේ. ඒ නිසා මේ ඉෂ්ට දේවතා අනුග්‍රහය කියන එක මිනිස්සුන්ට විය හැකි දෙයක්.